හරි අද මම කතා කරන්න යන්නේ මේ පොඩි ඉන්ඩිකේටර් එකක් සම්බන්ධව. ඒතකොට ඒකෙදි වෙන්නේ ඇත්තටම ඉන්ඩිකේටර් එකේදී අපිට එක්ස්ට්‍රා කන්ෆර්මේෂන් එකක් ට්‍රේඩ් කරලා යනකොට ගන්න පුළුවන් එකක්. හරිද? රයිට්. එතකොට මේකේ නම වෙන්නේ මේ සුපර් ට්‍රෙන්ඩ් කියන ඉන්ඩිකේටර් එක. සුපර් ට්‍රෙන්ඩ් කියන ඉන්ඩිකේටර් එක මෙතන සුපර් ට්‍රෙන්ඩ් ඔයාලා නෝමල් ඔයාලගේ ඉන්ඩිකේටර් එක තෝරන එකට ගිහිල්ලා ඉන්ඩිකේටර් එක මෙතනින් සෙලක්ට් කරගන්න. හරිද? සුපර් ට්‍රෙන්ඩ්. එතකොට මම මේ සුපර් ට්‍රෙන්ඩ් එකේ සෙටින්ග්ස් ටික පොඩ්ඩක් වෙනස් කරලා දෙනවා. සෙටින්ග්ස් ටික ලොකු වෙනසක් කරලා නැහැ. සෙටින්ග්ස් ටිකේ මේකේ නෝමල් මෙතන ඉන්පුට් එහෙම තියන්න ස්ටයිල්ස් වලට ගියපුවාම මම අප් ට්‍රෙන්ඩ් එක සහ අප් ට්‍රෙන්ඩ් එකයි මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක කියන එකයි දැන් ඒක නෝමල් ඉන්ඩිකේටර් දාපම වෙන්නේ මේ විදිහට. ඒතකොට මේ වගේ මේ පොඩි මේ එකක් එනවා මේ තියෙන ඒ ලයින් එකම යටින් මේ වෙන කොළ පාට වෙනවා නැත්නම් මේ සෙල් එකක් තියෙනවා මේ වගේ රතු පාට වෙනවා. හරිද? මම ඒක මෙතනින් රිමූව් කරලා තියෙන්නේ මේ ක්ලික් දෙක දාලා රිමූව් කරගන්න පුළුවන්. රයිට්. එතකොට අපි කොහොමද මේක එක්ස්ට්‍රා අපිට කන්ෆර්මේෂන් එකක් විදිහට ගන්නෙ? රයිට්. ඒක අපි දැන් කතා කරලා බලමු. බලන විදිහට මේක නැවත නැවත වීඩියෝ එක හරි බලන්න. one day chart එකේ ඉඳලා දැන් one day chart එකේ මේක ඉන්ඩිකේටරේ දැන් මෙහෙම රතු පාට එක මෙතනින් ඇවිල්ලා මෙන්න දැන් රතු පාට එක ඒ කියන්නේ bearish මෙතනින් මේක bullish වෙලා මෙතනින් මේ ඉන්ඩිකේටරේ කපන් උඩට ගිහලා දෙනවා. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් one day candle එක මේ කියන්නේ මේ මාකට් එක one day chart එක දැන් bullish වෙලා තියෙනවා. one day chart එක bullish. හරිද? එතකොට මේකෙන් ඒ වගේ එකක් ගන්න ඒ වගේ අදහසක් ගන්න පුළුවන්. දැන් one day chart එක මෙතන bullish right. එතකොට ඔයා one day එකේ ගිහිල්ලා ඊට පස්සේ ඔයා යන්න 4 hour එකට. හරිද? ඔන්න right 4 hour එක ඒකත් bullish තියෙන්නේ right. එතකොට 1 hour එකට ගන්න ඒකත් bullish 15 minute right. 15 minute එකත් bullish තියෙන්නේ. හරිද? ඊට පස්සේ තව ඔන්න මෙතන වාට 5 minute 3 minute ගන්න පුළුවන්. 3 minute එක ඉදරයි මෙතන දැන් 3 minute chart එක විතරයි bearish ඇදලා තියෙන්නේ. හරි. එතකොට මේ වගේ තැනකදී මාකට් එක මේක මම මේ හොයාගත්ත දෙයක්. හරිද? දැන් මෙතනදී ඔයා මෙහෙම කරන්න. ඔයාලා මෙතනදී 15 minute එකේ ඉඳලා ආපස්සට මේ ලයින් ටික මාක් කරලා යන්න. මේ ලයින් ටික මාක් එකේදී ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් සපෝට් හැටියටත් වැඩ කරලා තියෙනවා. හරිද? ඔන්න right. දැන් 15 minute මාක් කරා. ඊට පස්සේ 1 hour එකට යන්න. right 1 hour එක මෙතන තියෙන්නේ. 1 hour එක මෙතන 1 hour එකේදී මෙතන මේ 1 hour එක මෙතන රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ මේක මෙහෙට ගත්තොත් මෙතනත් මේවා රෙසිස්ටන්ස් ලයින් හැටියට වැඩ කරලා තියෙනවා 1 hour chart එකේ. right. ඊට පස්සේ 1 hour එකෙත් මාක් කරගත්තා. ඊට පස්සේ යන්න 4 hour chart එක. right. 4 hour chart එක zoom in කරලා ගත්තාම 4 hour chart එකේත් මාක් කරගන්න 4 hour chart එකේ මෙතන. ඊට පස්සේ day chart එකට යන්න. right. day chart එකේ මෙතනින් තියෙනවා. එතකොට මම මේකෙදි මම මේ තැනදී හොයාගත්ත දෙයක් තමයි දැන් මේ වගේ තැන්වලදී මාකට් එක දැන් අපිට මෙතන 15 minute entry එකක් ගන්න ඕනේ කියන්නේ හරි ඊට පස්සේ අපි normal විදියට අපි මෙතන RSI එකක් දාලා මෙතන RSI එකක් දාලා එතනින් බලලා හරි RSI එකත් මැද තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ RSI එක 56 වල තියෙන්නේ එතකොට මේ වගේ තැනකදී දැන් මෙහෙම මාක් කරලා ඊට පස්සේ
normal තියෙන අපි දැන් ඇනලයිස් කරන්න පාවිච්චි කරන normal support and resistance ටික මෙහෙම ප්ලේස් කරගන්නවා. හරිද? මේ වගේ ප්ලේස් කරලා support and දැන් මේ 50 minute එකේ ඉන්නේ. ඊට පස්සේ තියෙන දැන් අපිට වැදගත් වෙන trend line ටිකක් ප්ලේස් කරලා දැන් මෙතන සම්පූර්ණ මාකට් එක බුලිෂ් මාකට් එකක් තියෙනවා. හරිද? එතකොට දැන් මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙහෙම ප්ලේස් කරගත්තාම මේ මාකට් එකේ අපි දැන් බයි එන්ට්‍රි එකක් ගන්නවා නම් මේ වගේ බලන් ඉන්න ඕනේ පොයින්ට් තමයි මේ මාකට් එක මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම යන්න පුළුවන් 15 මිනිත් එකේ පොඩි එන්ට්‍රි එකක් ගන්න ඕන. රයිට්. හරිද? ඊට පස්සේ මේක 1 hour chart එකට ගියාම 1 hour chart එකේදී බලන් ඉන්න පුළුවන්. නැවත අපිට සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ ලිමිට් එන්ට්‍රි එකක් වගේ ගන්න මේවා හොඳට වැඩ කරන ලෙවල්. හරිද? ලිමිට් එන්ට්‍රි එකක් වගේ ගන්නවා නම් දැන් මේ දැන් මාකට් එක මෙතන තියෙන්නේ රෙසිස්ටන්ට් ලෙවල් එක. මාකට් එක මෙතන තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එක. මේක උඩට බ්‍රේක් කරාට එයාට තරයට තව ෆුල් බොඩි කැන්ඩල් එකකින් බ්‍රේක් කරලා ක්ලෝස් කැන්ඩල් මේක උඩ හදලා යන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ වෙලාවක දැන් අපි මෙතන බලන්න ඕනේ පල්ලෙහා තියෙන ඉන්බැලන්ස් තියෙන මොනවද ඉන්බැලන්ස් ෆීල් කරලා තියෙනවද කියලා. දැන් මේ තැන් වල මේ එතන ඉන්බැලන්ස් එක මෙතනත් ෆිල් කරලා තියෙන්නේ. මෙතනත් ෆිල් කරලා තියෙන්නේ. ඊට පස්සේ එතන උඩ ගිහලා මේ හරිය ආයේ තියෙනවා. මෙතන වික් එකෙන් ගියාට මේ හරියට මාකට් එක එන්න පුළුවන්කමක් තියෙනවා. රයිට්. එතකොට අපි ඊළඟට දැන් ලිමිට් එන්ට්‍රි එකක් බයි හොඳ එන්ට්‍රි එකක් ගන්නවා නම් මාකට් එක මේ හරියට අවිලා හැරෙන්නත් පුළුවන්. මොහොම chance එකකුත් තියෙනවා. හරිද? එතකොට මෙතනදී මාකට් එක පුල් දැන් මාකට් එක ඩේ කැන්ඩල් ඉඳලම පුල් බුලිෂ් මාකට් එකක් තියෙනවා. එතකොට ඔයාලට මෙතනින් එන්ට්‍රි එකක් ගන්නකොට වැදගත් මේ මෙතන හොයලා බලන්න පුළුවන්. රයිට්. දැන් මෙතන සෙල් එන්ට්‍රි එකක් ගන්නවද බයි එන්ට්‍රි එකක් ගන්නවද? ඒ කියන්නේ දැන් මාකට් එක ඕවරෝල් සම්පූර්ණ මෙතන මේ මාකට් එක බයි වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් 15 මිනිත් එකේ මේ දැන් මෙතන මෙතන උඩට ගිහිල්ලා මෙතන 15 මිනිත් එකේ අපිට මෙහෙම දෙයක් කරගන්න පුළුවන්. මේ වගේ තැන් වලින් සෙල් එන්ට්‍රි ගන්නවා නම් මෙහෙම මාකට් එක ගිහිල්ලා මේ වගේ තැනකට හැරෙන්න පුළුවන්කමක් තියෙනවා මාකට් එක. එතකොට ඒ වගේ තැනකදී මෙතන අපිට සෙල් එන්ට්‍රි එකක් ගන්නත් පුළුවන්. නමුත් මේකේ හොඳම පැහැදිලි ෂුවර් එන්ට්‍රි එකක් ගන්න පුළුවන් අපිට. මේ මේල් වගේ ලයින් එක මේ මෙතන මේ වගේ ලයින් එක මේ වගේ ලයින් එකකට වෙලා බලන් ඉන්න ඕනේ ලිමිට් එන්ට්‍රි එකක් ගන්න මේ මාකට් එක එනකම්. ඒ කියන්නේ ඉවසීමෙන් ඉන්න ඕනේ. හරි. ඔය වගේ එකට තමයි දැන් මම මේ වෙනකොටත් දීලා තියෙනවා මේ ටාවර්ගේ එන්ට්‍රි මම තාම මේක මට පැහැදිලි කන්ෆර්මේෂන් එකක් ආව නැහැ. එතනින් බයි කරන්න. මෙතන මේක දුන්නෙත් මම ලිමිට් එක මෙතන දුන්නේ. රයිට්. මෙතන 4 hour එකේ මේ යට ඇඳලා තියෙන බොක්ස් එකේ තියෙන්නේ 4 hour එකේ ඔය ඔතෙන්ද මාකට් එක එනකම් මම මේ එන්ට්‍රි එක දුන්නේ මට මතක හැටියට 312 මේ ලෙවල් එකේදී වගේ තමයි මාකට් එක මෙතෙන්ට එයි කියලා එන්ට්‍රි දුන්නේ. දැන් මෙතන ඇවිල්ලා මේ එන්ට්‍රි එක ට්‍රැප් වෙලා මාකට් එක යන ගමන් තියෙන්නේ. නමුත් ඕක තව පල්ලෙහාට එන්න පුළුවන්කමක් තියෙන්න පුළුවන්. ඒතකොට ඔයාලත් මෙතන මේක ගන්න ඕනේ මේ එක්ස්ට්‍රා කන්ෆර්මේෂන් එකක් විදිහට ගන්න පුළුවන් ඔයාලට මේකේ මාකට් එක ඒ කියන්නේ සෙල් එන්ට්‍රි එකක් ගන්නවද බයි එන්ට්‍රි එකක් ගන්නවද. හැබැයි මේකේ මතක තියාගන්න ඕනේ පැහැදිලිම දේ තමයි මේකේ 1 day ඉඳලා හැම එකක්ම එකම පැත්තට තියෙනවා. දැන් ඔන්න මෙතන 4 hour එකත් බුලිෂ් තියෙන්නේ. 1 day එකත් බුලිෂ් ඊට පස්සේ 1 hour එක වල අන්න දැන් මෙතනදී 1 hour එක බෑරිෂ් තියෙනවා. හරිද? මේ වගේ වෙලාවකදී 1 hour එක බෑරිෂ් වුණාම දැන් මම මෙතන එන්ට්‍රි දීලා තියෙනවා. එන්ට්‍රි දුන්නා මම තාම මෙතන එන්ට්‍රි ගන්න කියලා කිව්වේ නැහැ. හරිද? එතකොට මෙතනදී මාකට් එක මෙහෙම ගිහලා මේ හරියෙන් මේ ආයේ නැතුව එන්ට්‍රියට ඇවිල්ලා යන්න ඉඩ කඩක් තියෙනවා. මෙතන 1 hour එකේ දැන් ඔයාලා මේක හොඳට ප්‍රැක්ටිස් කරනකොට 1 hour එකේ මේ 1 hour එකේ දැන් මෙතනින් තමයි මෙතන බෑරිෂ් එක මෙතන මේ සුපර් ට්‍රෙන්ඩ් එකේ බෑරිෂ් ට්‍රෙන්ඩ් එක ඕපන් වෙලා තියෙන 1 hour එකේ. ඒතකොට මාකට් එක ඕන් ඔය හරියට මාකට් එක රියැක්ට් කරනවා. දැන් මෙතනින් ගත්තාම මෙතන රෙසිස්ටන්ට් එකක් කැඩලා දෙනවා. මෙතන සපෝට් එකක් කැඩලා වැඩ කරලා දෙනවා. ඒතකොට ඔය වගේ තැනකදී මාකට් එක ආපහු රිවර්ස් වීමක් වෙන්න 80%ක් වගේ පුළුවන් මාකට් එක.
දැන් මේ 15 minutes දැන් උතන මේක ගන්න බෑ මේකේ one day 4 hour 1 hour bullish වුණාට එතනින් එහාට bearish තියෙන්නේ. sorry 1 hour bearish තියෙන්නේ. නේද 1 hour bearish. ඒතකොට එතනින් එහාට bearish තියෙන්නේ. ඒක නිසා මේ වගේ එකක් ගන්න මේ වගේ එකකදී අපිට buy entry එකක් ගන්නවා නම් මේ උඩ තියෙන point වලින් හැරිලා ආයෙ නැවත එනකන් බලන් ඉන්න ඕනේ මේ analysis වලට අනුව. එතකොට මම දැන් මේක දැම්මම පස්සේ මේක ඔයාලා බලන්න මේකේ අපහැදිලි තලක් තියෙනවා නම් මට message එකක් හරි voice එකක් හරි දාන්න මේ එතන අපහැදිලියෙන් තියෙනවා අපි කතා කරමු. හරිද? දැන් මේ මෙතන හොඳ entry එකක් ගන්න පුළුවන් line එකක් තියෙනවා. මෙතනින් මේ buy entry එකක් ගන්න පුළුවන් පොඩ්ඩක් පල්ලෙහාට correction එකක් වගේ ගහනකම් ඉන්න ඕනේ මේ. බොඩි සෙල් එකක් වගේ එනකන් දැන් මේ වගේ තැනකදී අපිට බලා ගන්න පුළුවන් පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා මාකට් එක මේ මෙතන මාකට් එක මෙතන උඩින් 3 minute වල මාකට් එක 3 minute එකේ bearish වෙලා තියෙන මාකට් එක 1 minute වල bullish මෙතනින් වා 15 minute එකට එනකම් බලන්න මාකට් එක කොහොමද හැසිරෙන්නේ කියලා. දැන් මේක බොහෝ දුරට මෙතන මාකට් එක මේ මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක හෝල්ඩ් කරගන්න ඉඩක් තියෙනවා. හරි එහෙනම් ඔයාලා ප්‍රශ්නයක් තිබ්බොත් මට දාන්න. හරි.